සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා මගේ ඩ්‍රීමි හෝම් විත් ප්‍රදීපා YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් මගේ පුංචි බිස්නස් එක ගැන තොරතුරු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් මං කියපු විදියට ඔන්න බෙඩ්ෂීට් සීට්ටු පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ අය හැමෝම මට කෝල් කරලා මැසේජ් කරලා විස්තර අහනවා, ස්තුති කරනවා. ඉතින් මට ගොඩාක් සතුටුයි. මොකද කාගේ හරි ආර්ථිකයකට පුංචිම හරි හයියක් වෙන්න මට පුළුවන් වුණා නේද කියන හැඟීම මට තියෙනවා. ඔන්න ඉතින් මේ මම අහන්නෙත් මට ලැබුණු කොට්ටුර ඕඩර් එකකුයි බෙඩ්ෂීට් ඕඩර් එකකුයි මේකත් YouTube එක හරහා තමයි මේ මිස් මට දුන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි මට ඕඩර්ස් දෙන හැමෝටම. මේ සිල්වේ කොට්ටුර 10 පැකේජ් එකයි 900ට එන පැකේජ් එකයි 6.5 බෙඩ්ෂීට් කට්ටලයකුයි. දරුවන්ව ගෙදර දාලා රැකියාවක් කරන්න යන්නත් බැරි අපි වගේ කාන්තාවන්ට ඉතින් මේ වගේ පුංචි ස්වයං රැකියාවක් ගොඩක් වටිනවා. දැන් කාලේ ගෙවල් වල තියෙන වියදමත් එක්ක කොච්චර හම්බ කරත් මදිනේ ජීවත් වෙන්න. එහෙම එකේ මේ වගේ පුංචි බිස්නස් එකක් පටන්ගෙන අපේ පුංචි වේදන් ටික හරි අපිම කරගන්න පුළුවන් නම් හස්බන්ඩ් බරක් වෙන්නේ නැතුව ගොඩක් වටිනවා නේද? අපි කරන මොන ස්වයං රැකියාවක් වුණත් හරියට නීට් එකට පිරිසිදුව වංචාවකින් තොරව කරනවා නම් අපිට ඕඩර්ස් නැති වෙන්නේ නැහැ. බෙඩ්ෂීට් කරන ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ රෙදි ගන්න තැනක් නැහැ කියන එක. ඉතින් ගොඩ දෙනෙක් මට කෝල් කරලා මැසේජ් කරලා කියනවා අපිට රෙදි ගන්න තැනක් නැහැ. රෙදි එවන්න පුළුවන්ද කියලා. මේකයි මට රෙදි එවන්න තියෙන ප්‍රශ්නේ තමයි මොකද මමත් ගන්න තැන් 2-3 ඉන්නේ. එහෙම වුණාම මිල ගණන් වෙනස් වෙනවා. එතකොට මට ඕගොල්ලොන්ට මිලක් කියන්න බෑ. මොකද එක කඩවල වල එක මිල ගණන් වලට තමයි රෙදි විකුණන්නේ. ඒක නිසායි මම රෙදි දෙන්නේ නැත්තේ කාටවත්. ඕගොල්ලෝ කුරියර් charge එකකුත් ගෙවලා ගද්දී ඕගොල්ලන්ට පාඩුවක් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැති අයට මම ඉදිරියේදී රෙදි දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ටික හෙට පෝස්ට් එකට දාන්න තියෙනවා. ඒකයි මම මේ ටික මේ පැක් කරන්නේ. ඉතින් පැකින් කරද්දිත් ඕගොල්ලෝ රෙදි හරි ඕනම දෙයක් පැක් කරනකොට නිකන් shopping එකකට දාලා දෙන්නේ නැතුව කස්ටමර්ගේ හිත යන විදිහට ආස කරන විදිහට ලස්සනට මේ වගේ බෑග් එකකට දාලා තවත් ඕගොල්ලෝ කැමති නම් මේ වගේ print එකක් කරලා මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත විදිහට ඒක පැක් කරන්න. ලොකු වියදමක් මේ වගේ දේවල් වලට යන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයකින් ඕගොල්ලන්ගේ බිස්නස් එක තවත් සාර්ථක වෙනවා. ඔන්න ඉතින් අපි බලමු මම මේ සැරේ කොට්ටුර බෙඩ්ෂීට් වලට ගෙනල්ලා තියෙන අලුත්ම ඩිසයින් මොනවද කියලා. මේවා කොට්ටුර වලට තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. පොලියස්ටර් මිස්ටර් කොටන් මැටීරියල් එක තමයි මේ. ඩිසයින් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලත් මේ ඩිසයින් වලට කැමති නම් ඕගොල්ලන්ටත් පුළුවන් මගෙන් කොට්ටුර ඕඩර් එකක් දාගන්න. කොට්ටුර 10ම වෙන්නේ රුපියල් 900ක් විතරයි. දිග පළල වෙන්නේ අඟල් 17-22. පෝස්ට් charge එක වෙන්නේ රුපියල් 250ක් විතරයි. මම COD කරන්නේ නැහැ. විශ්වාසවන්තව පාර්සලය එවන ඕගොල්ලන්ගේ ගෙදරටම. මෙන්න මේ නර්සරි ඩිසයින් ටිකත් හරිම ලස්සන ඩිසයින් ටිකක්. පොඩි බබාලා ගොඩාක් ආස ඩිසයින් එකක් මේක. ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙන ඩිසයින් ටිකක්. ඉතින් ඒ වගේ ඩිසයින් උත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. බෙඩ්ෂීට් ඩිසයින් වලින් මෙන්න මේ ඩිසයින් දෙකෙන් ඕගොල්ලන්ට ඕඩර්ස් දාගන්න පුළුවන්. අනිත් ඩිසයින් ඔක්කොම ඉවර වෙලා මේ ඩිසයින් ටික තියෙනවා තාමත්. මේක heavy cotton material එක. twill cotton කියන්නේත් මේකම තමයි. twill cotton material එක බරින් ටිකක් වැඩි. ඒක ගොඩක් දෙනෙක් හඳුනගන්නේ කොහොමද කියලා හැම අහනවා. ඒක ටිකක් බරින් වැඩි material එකක්. ඒ වගේම cotton ගති ගොඩක් තියෙනවා. හොඳ රෙද්දක්. ඉතින් සමහරු හිතයි කොට්ටුර මහල ලාභයක් ගන්න පුළුවන්ද කියලා. ඔව්
ලැබෙන ලාභය පුංචි තමයි. ඒ වුණාට ගෙවල් වල ප්‍රශ්න ගැනම හිත ඉන්නවට වඩා මේ වගේ දෙයක් කරනකොට ලැබෙන ආත්ම තෘප්තිය ගොඩාක් වටිනවා. ටික ටික මුදල් එකතු වෙනකොට තව ටිකක් ව්‍යාපාරي දියුණු කරගන්න ආස හිතෙනවා. ඔන්න ඉතින් මේ බලන්නකෝ මෙන්න මේ මල් ටික දිහා. මෙන්න මේ මල් ටික හැදුවේ මගේ චූටි දූ. අවුරුදු තාම 12යි. බලන්නකෝ ඒ ටිකේ ලස්සන. හිතන්නවත් පුළුවන්ද? හරිම ලස්සනට එයා ඒ ටික හැදුවා. එයා ඒ ටික හැදුවේ ලොකු දූගේ බර්ත්ඩේ එකට දෙන්න. එයා මේ සැරේ මල් පොකුරක් දෙනවා කියලා තමයි මේ ටික හදවුවේ. බලන්නකෝ මල් 100ක් හැදුවා මෙන්න මේ වගේ. හරිම ලස්සනයි. මේ අර පයිප් ක්ලීනර් වලින් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් පුංචි ව්‍යාපාරයක් කරන අදහසක් තියෙනවා නම් බලන්න මෙන්න මේ දෙයිනුත් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරිම ලස්සනට එච්චර ලොකු කාලයක් වැය වෙන්නෙත් නැහැ. හරි ලස්සනට මේ ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුංචි දරුවෙකුට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කරන්න බැරි නෑ නේද? බලන්නකෝ ඒකේ ලස්සන. ඉතින් කඩේකින් මේ මල් බොක් එකක් ගන්න ගියා නම් අපිට රුපියල් 1000න් එහා තමයි මිල කියන්නේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න. මේකත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ඔන්න ඉතින් අක්කිගේ බර්ත්ඩේ එක හින්දා මම ඔන්න ගවුමක් මහන්නයි මේ ලෑස්ති වුණේ. ඉතින් එක්කෙනෙකුට මහලා හරියන්නේ නැති හින්දා දෙන්නටම ඔන්න ගවුම් දෙකක් මැහුවා. ඉතින් මේ වගේ මහන්න පුළුවන් කෙනෙක් හරි ටිකක් හෝ මහන්න දන්න කෙනෙක් හරි YouTube වීඩියෝ ඕන තරම් තියෙනවා. තමුන්ගේ දරුවෙකුට හරි ඇඳුමක් මහලා දෙන්න පුළුවන් නම් මේ වගේ වීඩියෝ එකක් හරි බලලා හරිම වටිනවා. ඕන තරම් දේවල් අපිට YouTube වලින් දැන් ඉගෙන ගන්න තියෙනවා. තමුන්ගේ අතින්ම තමුන්ගේ දරුවෙකුට තමුන්ට ඇඳුමක් මහගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? කොච්චර ආඩම්බරයක්ද? ඉතින් මන්නම් කියන්නේ කාන්තාවක් විදිහට අපිට කරන්න බැරි දෙයක් නෑ. ආශාවයි උනන්දුවයි තියෙනවා නම් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මැෂින් එකක් තියෙනවා නම් පටන් ගන්න. පුංචි පුංචි ඇඳුම් මහන්න, එහෙම නැත්නම් පුංචි කලිසම්, කියුලට් ඒ වගේ දේවල් වලින් පටන් ගන්න. ඕනතරම් YouTube එකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න කියන ඒවා අපි කාටත් පොදුයි. ඒව ගැනම හිත ඉන්නවට වඩා පුංචිම හරි ආදායම් මාර්ගයක් හදාගන්න උත්සාහ කරන්න. මොකද අපි මේගොල්ලොන්ගේ අනාගතය ලස්සන කරන්න ඕනේ. ඔන්න බලන්නකෝ මගේ දුවලා දෙන්න මම්මා අපු ගවුම් දෙක ඇඳගෙන යන ලස්සන. එහෙනම් නැවත වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you.